Hello, welcome to Kushro's Diary. ලබනා වූ නවවසර කිරියෙන් පැණියෙන් නුදුරන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නවවසරක් වේවා ඔබ සියලු දෙනාටම. මේ ලැබූ සිංහල අලුත් අවුරුද්ද අපේ පවුලේ හැමෝටම ගොඩක් විශේෂ අවුරුද්දක්. මේ අපි දෙන්න කසාද බැඳලා සමරන පළවෙනි අවුරුද්ද. ඒ වගේම හස්බන්ඩ් වසර ගාණක් පිටරට ඉඳලා දැන් ලංකාවට ඇවිල්ලා සමරන පළවෙනි අවුරුද්ද. ඒක නිසා මේ හේතු හින්දා අපිට මේ අවුරුද්ද විශේෂ අවුරුද්දක් වෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි කට්ටිය එකතු වෙලා කිරි උතුරු වීමේ චාරිත්‍රය ඉටු කරන විදිය. මෙම චාරිත්‍රය ගැන අපි තවදුරටත් වැඩිදුර විස්තර හොයලා බලද්දී අපේ දෙමව්පියන්ගෙනුත් අපිට දැනගන්න ලැබුණු විස්තර වලට අනුව කිරි ඉතුරු වීම කියලා කියන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නව නිවාසයකට පත්වීම වෙන සුබ අවස්ථාවන් වලදී සෞභාග්‍ය පිරිපුන් බව සහ වාසනාව අපේක්ෂාවෙන් පවත්වනු ලබන ප්‍රධානතම චාරිත්‍රයක්. අලුත් මුට්ටියක එළකිරි හෝ පොල්කිරි ලිප තබා උතුරුවා එමගින් ඉදිරි කාලය සාර්ථක හා සශ්‍රීක වීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබන ප්‍රධාන චාරිත්‍රයක් විදිහට කිරි ඉතිර වීමේ චාරිත්‍රය හඳුන්වන්න පුළුවන්. මීට අමතරව කිරි විතරමේ චාරිත්‍රය වැදගත් වෙන්නේ කිරි උතුරන විට එය මුට්ටියෙන් පිටට ගලා යාමෙන් නිවසට ධනය සහ සෞභාග්‍ය ඉතිරී යාම සංකේතවත් කරන නිසා. ඉතින් කිරි විතරමේ මේ චාරිත්‍රය ගැන ඔයාලත් මොනවා හරි දන්නවනම් මතක ඇතුව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙනම යන්න. අපේ ගෙදර කිරි විතරමේ චාරිත්‍රය මේ විදිහට සිදු කරගෙන යද්දී හස්බන්ඩ්ලා ගෙදර කිරි විතරමේ චාරිත්‍රය සිදු කරේ මේ විදිහටයි. ඉතින් අපි තව පාරක් ඔයාලට ප්‍රාර්ථනා කරනවා ලබන්නා වූ නවවසර කිනියෙන් පැණියෙන් උතුරන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා. ඉතින් කිරි ඉතුරු වීමේ චාරිත්‍රය අතරතුර අපි මේ ලහිලහියේ සූදානම් වෙන්නේ ඊළඟ නැකතට. ඒ තමයි ආහාර අනුභව නැකත. ආහාර අනුභව නැකත කියලා කියන්නේ අපි හැමෝම නොයසෙල්ලෙන් ඉන්න නැකතක්. ඉතින් අපි මෙන්න මේ විදිහට කිරි උතුරු වීමේ චාරිත්‍රය කරද්දී අපේ අම්මා රසම රස කිරිබඩක් ලෑස්ති කරන ගමනු ඉන්නේ. ඉතින් කැම මේසය අපි අවුරුදු කැවිලි වලින් ඒ වගේම කෙසෙල් වලින් මේ විදිහට සෝදානම් කරලා තියෙද්දී අපේ අම්මගේ රසම රස කිරිබත මේ විදිහට ලිපේ හැදෙනවා. ඒ අතරතුර අපේ අම්මා හරි ගසලා දුන්න රසම රස කිරි ටොපි ටික මෙසෙන් තියන්න අපි අමතක කරේ නැහැ. ඉතින් අලුත් අවුරුද්ද කියලා කියන්නේ පවුලේ සමගිය සතුට මේ හැම දෙයක්ම වර්ධනය වෙන හරි අපූර්ව කාලයක් කියලා කිව්වොත් අපි නිවැරදි. කිරි ඉතුරු වීමේ චාරිත්‍රයෙන් පස්සේ ඊළඟට වේදිලා තියෙන්නේ ආහාර අනුභව කිරීමේ චාරිත්‍රය. ඉතින් අම්මා හදා දුන්න උණුම උණු රසමලස කිරිබතයි රසගුණ පිරි හත් මාළුවයි ඊළඟට අනිකුත් කැවිලි ජාති වලින් අපේ අවුරුදු කෑම මේස මේ විදිහට සකස් වුණා. ඉතින් අවුරුදු කෑම මේසක තියෙන විශේෂත්වය තමයි රස විදිහකට හදාගත්ත කිරිබතයි රසගුණ පිරි හත් මාළුවයිත් එක්ක අනිවාර්යයෙන්ම කැවිලි වර්ග කිහිපයක් වරදින්නේ නැහැ. ඒක නිසා වෙන කෑම මේසයකට වඩා අවුරුදු කෑම මේස ගොඩාක් විශේෂ වෙනවා. ඒ අතරින් මේ කැවිලි වලින් අපි හැමෝම ආස කොකිස් නම් වරදින්නෙම නැහැ. ආහාර අනුභව කිරීමේ නැකතින් පස්සේ අපි අම්මයි තාත්තයිත් එක්ක ගනුදෙනු කිරීමේ නැකත සිදු කරලා මේ විදිහට අවුරුදු චාරිත්‍ර වාරයට සම්පූර්ණ කරා.
ඉතින් හෙට දවසත් ගොඩක් විශේෂයි. හෙට දවසේ තියෙන හිසතෙල් ගැහැමේ චාරිත්‍රයේ සම්පූර්ණ වීඩියෝ එකත් අරගෙන අපි හෙට ඔයාලව හම්බෙන්න එනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා, කමෙන්ට් කරලා මතක ඇතුව ඔයාලගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. ඉතින් ආයෙත් තියෙන්නේ ලබුවාවු මේ සිංහල අලුත් අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.